Hello guys, Nihara Craft YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ pipe cleaner magical flower lamp එකක් හදන විදිය. ඉතින් මේකට මට මුලින්ම අවශ්‍ය වෙනවා 2mm wire. ඉතින් මේකට 2mm wire මම 4 pieces add කරගන්නවා. ඔයාලා ගන්න වයර් එකේ ඝනකම අනුව යොදා ගන්න අවශ්‍ය වයර් ප්‍රමාණය ටික ටික වෙනස් වෙනවා. හැබැයි ඔයාලට මේ ඝනකම සෙට් නැත්නම් ඔයාලට මේක මේ size එකේම වයර් මම මේකේ කොටස් දෙකක් සම්බන්ධ කරලානේ හදන්නේ. ඉතින් ඔයාලට වයර් කොටස් 8ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන කොටස් දෙක තමයි මම දෙපැත්තට අරගෙන තියෙන්නේ. මට flower lamp එකට handle එකට උස මදි නිසා. ඉතින් ඔයාලට මේක එක සයිඩ් එකට 4 බැගින් කොටස් දෙකම එකිනෙකට සම්බන්ධ කරලා ඔක්කොටම කොටස් 8ක් යනවා. ඒ කියන්නේ වයර් කොටස් 8ක් අපිට අවශ්‍ය වෙනවා. ඔයාලට මේ සම්පූර්ණ flower lamp එකේ handle එක හදාගන්න. මොකද එහෙම කරවතින් තමයි ඔයාලගේ flower lamp එක ශක්තිමත්ව තියෙන්නේ. ඉතින් ඔයාලට මීටත් වඩා ඝන කම්බියක් එහෙම නැත්නම් ඔයාලා යොදා ගන්න කම්බිය මීට වඩා 3 නම් තව කම්බිය ඇඩ් කරලා ඔයාලට මේ flower lamp එකේ handle එක හදාගන්න පුළුවන්. ඔයාලා මේක මැදින් සම්බන්ධ කරලා තියෙන ගැටලුවක් තමයි ඔයාලට පුළුවන් හීන් කම්බියකින් හරි හීන් නූලකින් හරි මේ දෙක එකිනෙක සෙලවෙන්නේ නැති විදියට හොඳට තද කරලා ගැට ගහ ගන්න. ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ කම්බි කොටස් ටික පේන්නේ නැති වෙන්න pipe cleaner වලින් cover කරගන්න. ඉතින් සමහර වෙලාවට ඔයාලට මේකට ළඟ cover කරොත් යන pieces ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ගන්න උස ප්‍රමාණයත් එක්කත් යන pipe cleaner ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයාලා මෙහෙම ඔතාගෙන යද්දී ඔයාලට පුළුවන් නම් ඩෝ ගන් එක හරි B70 ගම් එක හරි පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ අතරින් අතර ගම් ඩොට් එක බැගින් තියාගෙන හරි යන්න. එතකොට ඔයාගේ වයර් එකයි pipe cleaner දෙකයි අතර හොඳ සම්බන්ධතාවයක් හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. කැඩෙන්න බලන්නේ ගැලවෙන්න බලන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට තමයි cover කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ හදන්නේ අපි handle එකේ කොටස. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම handle එක cover කරාට පස්සේ තියෙන කොටස. දැන් අපි base එක හදාගෙන තමයි යන්නේ. ඉතින් base එකට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කොටස් දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකටත් කොටස් දෙක එහෙම නැත්නම් කොටස් 4 පාවිච්චි කරන්න. ඔයාලා යොදාගන්නේ කම්බියේ ඝනකම අනුව. මේක ඔයාලට ඇඩ් කරන්න අවශ්‍ය කම්බි ප්‍රමාණය වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම කලින් කිව්වා වගේම මෙන්න මේ වගේ හීන් කම්බියක් හරි හොඳ හයිය නූලක් හරි පාවිච්චි කරලා මෙන්න මේ විදියට කම්බි දෙකම එකිනෙක සම්බන්ධ කරලා හොඳින් ගැලවෙන්නේ නැති වෙන විදියට ඔතා ගන්න. ඉතින් මේ විදියට ඔතා ගත්තට පස්සේ සාමාන්‍ය කම්බි තමයි හොඳම. මොකද මේ වගේ හීන් කම්බියක් පාවිච්චි කරාට පස්සේ අපි යොදාගත්ත කම්බි සෙට් එකේ එහෙම යන්න බලන්නේ. අපේ අයිටම් එක ශක්තිමත්ව හදාගන්න පුළුවන්. දැන් තියෙන මෙන්න මේ හැන්ඩල් කොටසයි මේ රවුන්ඩ් කොටසයි දෙකම එකිනෙක තියලා සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒකටත් මෙන්න මේ ඉතුරු කම්බි කොටසෙන් පාවිච්චි කරන්න. ඔයාලට මේ කම්බියම නැත්නම් ඊට වඩා හීන් කම්බියක් පාවිච්චි කරලා හරි මේ කොටස් එකිනෙක සම්බන්ධ කරලා හදාගන්න පුළුවන්. පේනව නේද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ pipe cleaner එකෙන් නැවතත් ඒ රවුන්ඩ් කොටසයි handle එකයි දෙකම cover කරගන්න එක. එන්නකො ළමයි දැන් අපි බලමු flower එකේ petal එක හදන විදිය. මේක flower එකේ උඩම කොටසට හයි කරන ලොකුම flower එක. ඉතින් මේක ඒ කොටස හදන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් එක petal එකක් හදන්න pipe cleaner pieces 5ක් අපිට අවශ්‍ය වෙනවා එක petal එකකට. ඒ කියන්නේ එක petal එකකට ඔයාලා pipe cleaner කූරු 5ක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට 4ක් වගේ ඇඩ් කරලා හදනවා නම් සාමාන්‍යයෙන් flower එක හොඳට පිරීලා හදාගන්න ඔයාලට බැරි වෙනවා. ඒක නිසා අවම වශයෙන් minimum ඔයාලා 5 pieces ඇඩ් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ එක petal එකක් හදන විදිය. ඉතින් මේ විදියට අඹරගෙන කොටස් ටික ඔක්කොම සමපාත වෙන විදියට තියලා ඊට පස්සේ ඔයාලා තියෙන දිගම pipe cleaner කොටස අරගෙන අන්තිමට ඔක්කොම ටික එක සමානව අරගෙන කැට ගහගන්න එක විතරයි. ඉතින් ඔයාලට මේක නිදහසේ කරන්න අපහසු නම් මෙන්න මේ විදියට තැනිතලා සම මතු පිටක් උඩ තියලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඔක්කොම pipe cleaner කොටස් ටික එකතු කරලා මේකේ දිගම කොටස අරගෙන ඔක්කොම එකිනෙකට එකතු කරලා
ගෙට ගහගන්න. මෙන්න මේ විදිහට අඹර ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එක පෙටල් එකක් හදන විදිය. ඉතින් ඔයාලට පුළුවන් මේකට පීසස් 6ක් උනත් පාවිච්චි කරන්න. ඉතින් ඊට පස්සේ මේක අපිට අවශ්‍ය ෂේප් එකට අපි හදාගන්න වෙනවා. ඉතින් මේක ඔයාලා සාමාන්‍යයෙන් ෆ්ලවර් එකක් හදන ෂේප් එකකටම නෝමලි හදන්න යන්න එපා. ගැළපෙනම විදියට ඔයාලා මේක අවශ්‍ය විදියට අවශ්‍ය හැඩයට නවලා හදාගන්න ඕනේ. මේකට අපිට පීසස් සාමාන්‍යයෙන් 7ක් වගේ අවශ්‍ය වෙනවා. මොකද 7ක් හැදුවොත් ඇත්තටම ෆ්ලවර් එක පිරීලා තියෙනවා. ඉතින් මෙතන මම ෆ්ලවර්ස් වලට පෙටල් අරගෙන තියෙන්නේ 6යි. නමුත් මේකට සාමාන්‍යයෙන් පෙටල් 7ක් වගේ ඇඩ් කරගන්නවා නම් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි දැන් බලමු චූටි මල් මේකට මම ඇඩ් කරනවා. එක පයිප් ක්ලීනර් කූරකින් එක තනි මලක් හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දැන් වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්නේ තනි මලක් හදන විදිය. ඉතින් ඒකත් මාරම ලේසියි. මෙන්න මේ විදියට අපිට අවශ්‍ය ප්‍රමාණයට එකම සයිස් එකට තමයි ඔයාලා මේවා ඔක්කොම සමානව පෙති ටික නවා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙහෙම අතින් හදන්න අපහසුයි නම් ලයිටර් එකක් පාවිච්චි කරලා නවලා හදා ගන්න පුළුවන්. මොකද එතකොට පෙති ටික එක සමානව ගන්න පුළුවන්. නමුත් මට ටිකක් අතහුරු නිසා මට පහසු ක්‍රමය පාවිච්චි කරා. සාමාන්‍යයෙන් ඔයාලා ලයිටර් එකක් පාවිච්චි කරද්දී පයිප් ක්ලීනර් 2 pieces වත් ඕන හොඳ ලස්සනට පෙටල් එක හදාගන්න. ඉතින් මේක මම අතින් නවල තමයි හදාගත්තේ. ඉතින් ඒ වගේ සාමාන්‍යයෙන් ඔයාලට කැමති ෆ්ලවර්ස් ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ ෆ්ලවර් ලැම්ප් එකේ උස අණු, හැන්ඩල් එකේ උස අණු ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් කොච්චර මේකට ෆ්ලවර්ස් ඇඩ් කරන්න ඕනේද කියලා. ඊට පස්සේ අපි ලීව්ස් එකක් හදමු. ඉතින් මේ කොටස දැන් අපි හදන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්ලවර් එකේ පිටිපස්සට ඇඩ් කරන්න. ඉතින් මේ කොටස ඔයාලා අහලා ඇති මණිපත්‍ර කියලා. මේ කොටස තමයි හදන්න යන්නේ. ඔයාලට කරන් තියෙන මෙන්න වගේ පයිප් ක්ලීනර් කොටස් ටිකක් අරගෙන එක කොටසක් දෙකට මැදින් කපලා ඒන කොටස් ටික නැවත දෙකට මැදින් නවා ගන්න වෙනවා. ඉතින් ඒ වගේ පීසස් 3ක් පාවිච්චි කරලා තමයි එක කොලයක් හදාගන්නේ. ඔයාලට කැමති නම් 4ක් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් ඉෂු එකක් නැහැ. 3න් උනත් හදන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කලින් වගේම තමයි එකත් මේ විදියටම අඹරලා පීසස් ඔක්කොම එකිනෙක සමාන්තරව අරගෙන ඔයාලට තියෙන දිගම පයිප් ක්ලීනර් කූර අරගෙන ඔක්කොම එකිනෙක එකට එකතු කරලා ගැට ගහගන්න එක විතරයි. ඔයාලට මේක අතින් අපහසුයි නම් ටේබල් එකක් උඩ හරි තියලා බිම හරි තියලා මේක සමානව හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට හදාගන්න ලීව්ස් කොටස් ටික දැන් අපි බලමු ඊළඟට හදන්නේ මොකද්ද කියලා. ඉතින් මේක ලොකු ලීව්ස් ටිකට තමයි. ඒ කියන්නේ ඔයාලට වීඩියෝ එක බලද්දි තේරෙවි මේක හැන්ඩල් එකේ පහළම කොටසට තමයි මම ඇඩ් කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ ලොකු ලීව්ස් එකක් හදද්දී පීසස් 3ක් එහෙම නැත්නම් 4ක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙදි මම පීසස් 3ක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඔයාලා පීසස් 4ක් පාවිච්චි කරනවා වඩාත් හොඳයි. ඔයාලගේ අයිටම් එක කියන්නේ ඔයාලා හදන ලීව්ස් එක වඩාත්ම ලස්සනටම ගන්න පුළුවන්. ඒකත් කලින් වගේම තමයි ඔයාලට සමාන මතු පිටක තියලා දිගම පයිප් ක්ලීනර් කොටස අරගෙන ඔක්කොම එකිනෙක තියලා කවර් කරගන්න පුළුවන්. මේක ටිකක් ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. කලබල වෙලා නම් ඔයාලට මේ වගේ ලස්සන නිර්මාණ හදන්න බෑ යාළුවනේ. මේකට හොඳ ඉවසීමක් සහ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. මොකද එතකොට තමයි ඔයාලගේ අයිටම් එක ලස්සනටම හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලීව්ස් එකේ හැඩය ගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ෆේරි ලයිට් එකක් පාවිච්චි කරන්න. මේක වෝම් කලර් එකේ. බට් ඔයාලට මල්ටි කලර් උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක ඊට පස්සේම අපි බලමු. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක ෆස්ට් ටයිම් ෆ්ලවර් එකට ඇඩ් කරගන්නේ කියලා. ඊට කලින් අපි ෆ්ලවර් එක හැන්ඩල් එකට තියලා සම්බන්ධ කරගෙනිමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් පයිප් ක්ලීනර් කොටස් වල ග්ලූ ගන් එකෙන් ගම් ටිකක් ගාලා මේ විදිහට අනිත් පෙටල් එකත් එක්ක සම්බන්ධ කරගෙන තියාගන්න.
ඉතින් මෙන්න මේ විදියට මැද කොටසත් ඔයාලා පොඩ්ඩක් හයියට හිටින විදියට මේ වගේ ගම් ඩොට් කීපයක් තියලා අලවගෙන යන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ ගම් ඩොට් තියදී සැලකිලිමත් වෙන්න පිටට පේන්නේ නැති විදියට ඔයාලා මේ ඇතුළට වෙන්න ගම් ඩොට් එක තියාගන්න. මොකද එතකොට ඔයාගේ අයිටම් එකේ පිටට ගම් ගාලා ඒ ගම් පාරවල් එළියට පේන්නේ නැති නිසා. ඉතින් මේ වගේ කොටස් දෙකක් හදාගන්න. හැබැයි ඔයාලට දැන් මෙතන පාවිච්චි කරන්න පීසස් 6යි. ඔයාලට පීසස් 7ක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලගේ ෆ්ලවර් එක ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදියට හදාගනිපු කොටස් දෙක දැන් තියෙන්නේ මෙන්න මේ වගේ හැන්ඩල් එකට තියලා කනෙක්ට් කරගන්න විතරයි. ඉතින් මේ විදියට ගම් ටික හොඳට ගාලා ඔයාලා මේක ගාද්දී උඩින් පල්ලෙන් ගම් ගාලා නම් අයිටම් එක කඩා ගන්න බලන්න එපා. මෙන්න මේ විදියට හොඳට ගම් ටිකක් ගාලා ඔයාලගේ කොටස් ටික එකිනෙක තියලා හොඳින් අලව ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ අනිත් සයිඩ් එකත් මේ විදියටම අලව ගන්න එක විතරයි. මාර්ම ලේසි. ඊට පස්සේ ඔයාලා අතනින් පතර ගම් ටිකක් ගාලා හිස් තැන් නැති වෙන විදියට හදාගන්න. දැන් මේ තියෙන්නේ රේණු ගන්න විදිය. ඉතින් සාමාන්‍යයෙන් මම වෝම් කලර් ඒ කියන්නේ ටිකක් කහ පාටට හුරු ලයිට් එකක් නේ මම පාවිච්චි කරන්නේ. ලයිට් එක හොඳට කැපිලා පේන්න මෙන්න මේ වගේ කහ පාට ඔයාලට රේණු පාවිච්චි කරන්න පුළුවන්. ඒ රේණු එකත් ඔයාලට පයිප් ක්ලීනර් කහ පාට yellow කලර් එකකින්ම හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති නම් ඔයාලට වෙනම මල් රේණු අරගෙන ෆ්ලවර් එකට ඇඩ් කරන්නත් පුළුවන්. හැබැයි ෆ්ලවර් එකට සාමාන්‍ය මල් රේණු ඇඩ් කරොත් නම් ඇත්තටම හරිම ලස්සනයි ලුක් එකක් තියෙනවා. බට් ඉෂුව එකක් නැහැ. මේ විදියට උනත් ඔයාලට පයිප් ක්ලීනර් එකෙන්ම මල් රේණු ටික හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ අපි හදාගත්තේ මෙන්න මේ වගේ කොළ ටික පොඩි කොටස් ටික මලට සම්බන්ධ කරගන්නවා. දැන් අපි බලමු කොහොමද මේ ෆ්ලවර් එකට අපි පේරි ලයිට් එක ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම බලන්න සාමාන්‍යයෙන් මෙන්න මේ විදියට අරගෙන ඔයාලා දෙකට මැදින් නවලා ඒ කොටස් ටිකේ හිඩස හදාගන්න. සාමාන්‍යයෙන් උස්සට පේන තරමට ගොඩාක් හොඳයි. හැබැයි ඔයාලා ගන්න ටිකක් විහිදුවලා ෆ්ලවර් ටික මේවා ගන්න. එතකොට ඇත්තටම මල් රේණු වගේ මාරම ලස්සනක් තියෙනවා. හැබැයි ඔයාලා මේක මල් රේණු අතරින් පතර ගන්නවා වගේ නිකන් view එකක් දෙන්න පුළුවන් නම් ඒකත් මාරම ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලා ගන්න ෆේරි ලයිට් එක නවා ගන්න ඕන. ඉතින් ඔයාලට මේ විදිහට හදාගනිපු ෆේරි ලයිට් එක ඔයාලට පුළුවන් මේ විදිහට හැන්ඩල් එකෙන් සම්බන්ධ කරගන්න. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ෆ්ලවර් පෙටල් එකක අතරින් දාලා මේ විදිහට ඔයාලට ෆ්ලවර් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඔයාගේ මේ අයිටම් එක බයි කරන කස්ටමර්ට හිතා ගන්න බෑ ඔයාලා මේ ෆ්ලවර් එකට කොහොමද සාමාන්‍ය මේ වගේ ෆේරි ලයිට් එකක් ඇඩ් කරේ කියලා. ඔයාලට අන්තිමට පෙන්නන්නම් මේ වයර් එකේ කිසිම කොටසක් පේන්නේ නැති වෙන්න අපි නැවත පයිප් ක්ලීනර් වලින් කවර් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ රෝස පාට කොටස් ටික කවර් කරගන්න තමයි මෙන්න මේ වගේ කොළ පාට පයිප් ක්ලීනර් එකකින් ඒක වටේම හොඳට ඔත්තාගෙන යන්නේ. ඉතින් ඔයාලට මේක ඇත්තටම එකපාරින්ම මේව කරන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ගම් ටිකක් ගාලා හොඳට ඒ ටික ඔත්තා ගන්න. දැන් අපි ෆ්ලවර්ස් ටික මෙන්න මේ හැන්ඩල් එකට ඇඩ් කරගන්න විදිය බලමු. ඊට පස්සේ ඊට කලින් අපි බලමු මෙන්න මේකට චුටි මෙන්න මෙයන්ගේ මම තව මේකේ ලස්සන වැඩි දියුණු කරන්න ඇට්‍රැක්ටිව් කරන්න මෙන්න මේ වගේ මෙතෙඩ් පාවිච්චි කරනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන කැරලි පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මෙයාගේ චූටි කොටසක් ඔයාලා ඉතුරු කරගෙන ඔයාලට ග්ලූ ස්ටික් එකක් පාවිච්චි කරලා මේ වගේ නැව්වත් කමන්නේ. මේ වගේ ඔයාලට පීසස් 4ක් හෝ 5ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු පයිප් ක්ලීනර් කොටස් දෙකක් එකිනෙක එකතු කරලා ටිකක් ලොකු ෆ්ලවර් එකක් හදාගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ලොකු ෆ්ලවර් එකක ඔයාලට තනි බල්බ් එකක් ඇඩ් කරනවට වඩා රේණු කීපයක් තියෙන විදිහට ඔයාලට සාමාන්‍යයෙන් ෆ්ලවර් එකේ පේරි ලයිට් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පයිප් ක්ලීනර් කොටස් දෙකම එකිනෙක එකතු කරලා සමාන්තරව පෙති ටික අපි හදාගන්න ඕන. මෙන්න මේ වගේ පයිප් ක්ලීනර් ඔයාලට දෙකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ පයිප් ක්ලීනර් කොටස් දෙකක් එකිනෙක එකතු කරලා පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ලයිටර් එකකින් ටිකක් ලොකුවට මල හදාගන්න. හැබැයි ඔයාලට සාමාන්‍යයෙන් අතේ හුරුව තියෙන වෙනම මෙන්න මේ විදිහට සමාන්තරව පෙටල්ස් ටික හදලා නවා ගන්න පුළුවන්. ගෙදර ඉඳන් මේ වීඩියෝ එක බලන පුංචි යාළුවන්ට පුළුවන් මේ වගේ ලස්සන ෆ්ලවර් ලෑම්ප්ස් හදලා
ඔයාලට සෙල් කරන්න උනත් පුළුවන්. ඉතින් දැනට බිස්නස් එකක් විදියට කරගෙන යන යාළුවන්ට උනත් මේක අලුත් අයිඩියා එකක් වේවි. සාමාන්‍යයෙන් මේකට වැඩි ඉල්ලුමක් තියෙනවා. මේ වගේ ලැම්ප්ස් ගන්න පෙළඹෙන ප්‍රමාණය වැඩි. මොකද මේක අලුත් අදහසක්. ඒ වගේම මේක මාරම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා. ඔයාලා ටේබල් එකක උනත් තියෙනවා නම් සාමාන්‍යයෙන් රූම් එකේ ටේබල් එකේ මේ වගේ දෙයක් දාගෙද්දි ලයිට් පත්තු වෙද්දි ඒක මාරම ලස්සන view එකක් එතන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේක ඔයාලගේ රූම් එක ඩෙකොරේට් කරගන්න, එහෙම නැත්නම් කාට හරි gift කරන්න මේ වගේ ලස්සන මෙතඩ් යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මේක බිස්නස් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම මේ අයිටම් විකුණ ගන්නත් පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ මම. මොකද මම මේ වගේ අයිටම් කීපයක්ම හදලා විකුණා. ඉතින් ඔයාලටත් මේකේ හදන විදිය අරගෙන එන්න ඕනේ නිසා තමයි මම මේ වීඩියෝ එකත් ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. ඔයාලට අලුත් අයිඩියාස් දෙන්න ඕන නිසා මේ මම ෆස්ට් ටයිම් කරන ෆ්ලවර් ලැම්ප් එක. ඉතින් මේකේ සමහර වෙලාවට අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අයිටම් කීපයක් හදද්දි තමයි අඩුපාඩු තේරෙන්නේ. මම කීපයක් හදලා විකුණන නිසා මම මේ සාමාන්‍ය වීඩියෝ එකක් මම එදාම රිලීස් කරන්නේ නැහැ. වීඩියෝ එක වොයිස් ඇඩ් කරලා පස්සේ තමයි මම රිලීස් කරන්නේ. එතකොට සාමාන්‍ය කීපයක් හදපු නිසා ඒවයි අඩුපාඩු ටක් ගාලා ෂණිකව මට අඳුනගෙන ඔයාලට කියන්න පුළුවන් මේකට මෙච්චර ප්‍රමාණයක් යනවා මේක මෙහෙම හදන්න එහෙමයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම කලින් කිව්වා වගේ ඔයාලට කිව්වේ සාමාන්‍යයෙන් ඔයාලා මෙන්න මේ උඩ ෆ්ලවර් එක හදද්දි පෙටල් 6ක් ගන්න එපා. ඔයාලට පුළුවන් පෙටල් 7ක් යූස් කරන්න. ඉතින් ඒ වගේ චූටි අඩුපාඩු වොයිස් කරද්දි සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. මොකද වීඩියෝ එක රිලීස් කරන්නේ පස්සේ නිසා. අනිවාර්යෙන්ම ඔයාලා අයිටම් එකක් හදද්දි ක්වොලිටි එක මේන්ටේන් කරන්න. මොකද කස්ටමර් අනිවාර්යෙන් මේ ගැන සැලකිලිමත් වෙනවා. ඔයාලා හදන අයිටම් එක කොච්චරට දුරට සාර්ථකද, කොච්චර දුරට කලර්ස් මැච් වෙනවද, මේ දේවල් අනිවාර්යෙන්ම කස්ටමර් බලනවා. දැන් ඔයාලා මේකට කම්බි අඩුවෙන් දාලා ෆ්ලවර් එක එහෙම නැත්නම් ඔයා හදන අයිටම් එක හෙල්ල වෙනව නම් ඒක හුළඟට වැටෙනව නම් ඔයාලගේ ක්වොලිටි එක ඇත්තටම අඩුයි. ක්වොලිටි මේන්ටේන් එක ඔයාලා අනිවාර්යෙන්ම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒක මම ඔයාලට වීඩියෝ එකේ කලිනුත් කිව්වේ. මේකට සාමාන්‍ය වයර් 8 pieces බෑගින් ඔයාලට වයර්ස් 16ක් යූස් කරන්න පුළුවන්. එහෙම කළා ඔයාලගේ කම්බි වල ඝනකම හදාගෙන මේ ෆ්ලවර් ලැම්ප් එක ශක්තිමත්ව හදාගන්න පුළුවන්. දැන් මේකෙදි මම පාවිච්චි කරේ සාමාන්‍යයෙන් 2යි 4යි ඔය වගේනේ. ඔයාලට මම වීඩියෝ එකේ කලිනුත් කිව්වා. හැබැයි ඔයාලා මේකට ගන්න පීසස් ප්‍රමාණය වැඩි කරොත් ෆ්ලවර් ලැම්ප් එක ටිකක් ශක්තිමත්ව හදාගන්න පුළුවන්. මොකද ඔයාලගේ කස්ටමර් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවා. ෆ්ලවර් එක කොච්චර දුරට ලස්සනයිද, ඔයාලා හදන අයිටම් එක කොච්චර දුරට ලස්සනයිද, ක්වොලිටිද කොච්චර කල් තියාගන්න පුළුවන්ද, මේ ඔයාලගේ ක්වොලිටි එක කොහොමද, මේ දේවල් කස්ටමර් ඔයාලා බැලුවේ නැතත් කස්ටමර් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම අයිටම් එක කස්ටමයිස් කරලම දෙන්න බලන්න. මොකද කස්ටමර් හරිම කැමති එයාලා කැමති විදියට අයිටම් එක හදලා දෙනවනම්. මේ පයිප් ක්ලීනර් කොටස් ටික පාවිච්චි කරන්නේ අපි කලින් බල්බ් එකේ කම්බිය මේකෙදි අපි ඇලෙව්වා. ඉතින් ඒ කොටස් ටික කවර් කරගෙන තමයි නැවත පයිප් ක්ලීනර් කොටස් ටිකක් එකතු කරන්නේ. ඉතින් පේනව නේද ෆයිනල් ලුක් එක. මාරුම ලස්සනයි ළමයි. මේක ටේබල් එකක් වුණත් ඔයාලගේ රූම් ඩෙකොරේෂන් එකක් වුණත් gift කරන්නවත් මේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදර ටේබල් එක වුණත් ඔයාලගේ රූම් එකේ මාරුම ලස්සන ලුක් එකක් එනවා. මේ වගේ ෆ්ලවර් ලැම්ප් එකක් හදලා ඔයාලා ගෙදර තියාගන්න ඕන. ඉතින් දකින්න අයටත් මේ වගේ ෆ්ලවර් ලැම්ප් එකක් මිලදී ගන්න, එහෙම නැත්නම් gift එකක් දෙන්න ඒ වගේ ආස හිතෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේක බිස්නස් අයිඩියා එකක් විදියට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න කැමති නම් ඔයාලට අවශ්‍ය කරන ක්‍රාෆ්ට් මැටීරියල්ස් අපෙන් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ දාලා තියෙන අපේ WhatsApp නම්බර් එක වීඩියෝ එක අලුතින් බලන යාළුවන්ට පුළුවන් මේ අයිටම් හදන්න අවශ්‍ය කරන සියලුම මැටීරියල් අපෙන් පර්චේස් කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි.
කෝල් අරගෙන ඔයාලට රස්තියාදුවේවි කරදර වෙන්න ඕනේ නැහැ. ඔයාලට අපිට WhatsApp එකේ මැසේජ් එකක් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම අපේ කැටලොග් එකට ගිහිල්ලා items වල price දැනගන්න. price දැනගෙන ඔයාලට කැමති විදියට අපේ order එක දාලා confirm කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් first time online order එකක් දාන යාළුවෙක් නම් සාමාන්‍යයෙන් බය වේවි. මොකද payment කරලා යාලා parcel එක ගන්නවා නම් මේ parcel අනිවාර්යෙන් මේ වයිද නැත්නම් අපේ සල්ලි තියාගනේද ඔය වගේ සැක සහිත අදහස් මතුවෙන්න පුළුවන්. ඉතින් යාළුවට පුළුවන් අපේ Facebook පිටුවට ගිහිලා නිහාරා craft තමයි අපේ Facebook page එකේ නම. ඉතින් ඔයාලට පුළුවන් page එකත් බලලා කොහොමද recommend කරලා තියෙන්නේ reviews කොහොමද කියලා බලලා ඔයාලගේ order එකත් confirm කරගන්න. අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිවාර්යෙන්ම පහලින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලස්සන නිර්මාණ වීඩියෝ දැනගන්න නම් දැක බලා ගන්න නම් අනිවාර්යෙන්ම අපේ YouTube channel එකට subscribe කරලම තියාගන්නම වෙනවා. ඉතින් තවමත් අපේ YouTube channel එක ඔන්න subscribe කරලා නැති යාළුවන්ට තමයි මේ warning එක අරගෙන ආවේ. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ලස්සන අලුත් නිර්මාණ මේ විදියට අපි අරගෙන එන්න සූදානම්. ඉතින් business කරන යාළුවන්ට මේක කොයි විදියටද වැදගත් උනේ කියලාත් පහලින් comment කරන් යන්න.